සුඛං සූපති සුඛං පටිභුඤ්ජති නපාපකං සුඛිනම් පස්සති. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති. නාසා කිවා විසංවා සත්තං වා කමති. තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පසීදති. අසම්මුල්ලෝ කාලං කරෝති. උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපකෝ හෝති. ඔන්න ඔය ආදි වශයෙන් 11ක් දේශනා කරනවා. සුඛං සූපති සුවසේ ඉන්න යනවා. සුවසේ නිදා ගන්න අය අතර අග්‍රස්ථානයේ කවුද ඉන්නේ? බුදුහාමුදුරුවෝ. ඔබ කවද ඔබ සුවසේ නිදාගෙන තියෙනවද එක දවසක්? නැහැ. රාගය ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. ද්වේෂය ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. මෝහය ඔබට නිදා ගන්න දෙන්නේ නැහැ. එහෙමනම් ඔබට සුවසේ නිදා ගන්න ඕන නම් ඔබ ඔය මෛත්‍රිය වඩන්න. ඔබ ඔය මෛත්‍රිය වඩද්දී ඔබට තුලත් වැඩෙනවා යම් ධර්ම කොටසක්. මොකද්ද? ඔබ අනිත් කෙනෙකුට නිවන ප්‍රාර්ථනා කරන්නේ ඔබ නිවනේ තියෙන දේ දැකලානේ. එහෙමනම් ඔබ ආර්ය මෛත්‍රිය පටන් ගන්නකොට ඔබට සුඛං සූපති. ඔන්න ඔබට හොඳට නිින්ද යන්න පටන් ගන්නවා. ඇයි ඒ? ඔබ දැන් ආර්ය වෙන්න හදන්නේ. ආර්ය වෙන්න හදනවා කියන්නේ ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරලා. දැන් ඔබ මොකද කරන්න හදන්නේ? රාග විනය කරන්න හදනවා. මේ රාගය ඡය කරන්න හදනවා. ද්වේෂය ඡය කරන්න හදනවා. මෝහය ඡය කරන්න හදනවා. තාම කළේ ඉවර නැහැ. කළේ ගත්තා තමයි හොඳටම නිින්ද යන්නේ. සුඛං සූපති සුඛං පටිභුඤ්ජති. ඔබ සුවසේ ඇහැරෙනවා. අර මල පෙරේතය ගැහුවා වගේ උදේට ඇහැරෙන්නේ නැහැ. සුවසේ අවදි වෙනවා. ඇයි? ඔබ ඉන්නේ කල්පනාවේ. රාගෙන් මත් වෙලා නෙමෙයි ඉන්නේ. හැබැයි රාගය තාම හිත තුල තියෙනවා. නමුත් රාගෙන් මත් වෙලා නෙමෙයි ඉන්නේ. ඔබ රාග විනය කරන්න හදන්නේ. රාගය අඩු කරලා දාන්න හදන්නේ. ද්වේෂය අඩු කරලා දාන්න හදන්නේ. ඔබ කායානුපස්සනාව හිතේ තියාගෙන ඉන්නවා. නපාපකං සුඛිනම් පස්සති කියන නපුරු හීන පේන්නේ නැහැ. නපුරු හීන පේන්නේ නැහැ. ඇයි අපිට හීන පේන්නේ? අපේ හිතවල තියෙන දූෂ්‍ය ස්වභාවය නිසා. ඒ හිතවල තියෙන විස කිරණ නිසා අපිට හීන පේන්නේ. අපිට හීන පේනවා අපි අරහතුන් වහන්සේකම නමක් වෙලා හිඳිකා වලිනවා. අපිට පේන හීන 100ක් අරගත්තොත් එහෙම අරහතුන් වහන්සේ නමක් කියලා පිළිදිකා ගන්න බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවන්ගේ බණ අහන වගේ හීන දැකලා තියෙන අවස්ථාව 100කට නෙමෙයි කෝටියකටත් එකක් නැහැ. නේද? එක්ක රාගයට හේතුන එක්ක ද්වේෂයට හේතුන එක්ක මෝහයට හේතුන හීන නෙමෙයිද අපි දකින්නේ. නිකන් හිතලා බලන්න. හීන වශයෙන් අපි දකින්න දේවල් දිහා. ඇයි අපේ හිත රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඔය ආකාරයෙන් ඔය දේ වෙනවා. නමුත් අපි මේක අනිත්‍යයට ප්‍රාර්ථනා කරද්දී අපේ හිත තුළ ටික ටික රාගය, ද්වේෂය, මෝහය තුනී වෙලා යනවා. අන්න නපාපකං සුඛිනම් පස්සති. මනුස්සානම් පියෝ හෝති. ඔන්න ඔය ආකාරයට මිනිස්සය ප්‍රියතාවයටපත් වෙනවා. ඇයි ඒ? Taman තුලින් පිට වෙන දැන් බොහොම තෘප්තිකර නැත්නම් බොහොම සුවපත් වෙච්ච කිරණ. ඒ සුවපත් වෙච්ච කිරණ Taman තුලින් පිට වෙනකොට මොකද වෙන්නේ? අර මිනිස්සයන්ව Tamanට ඇට්‍රැක්ට් වෙනවා. නරක මිනිස්සු පවා තමන්ට ඇට්‍රැක්ට් වෙලා ඒ මිනිස්සු හොඳ මාර්ගේ යන්න පටන් ගන්නවා. මොකද තමන්ගේ මුවින් පිට වෙන්නේ මොකද්ද? තමන්ගේ මුවින් පිට වෙන්නේ මොනවද? දැන් තමන්ගේ මුවින් පිට වෙන්නේ බොහොම හොඳ දේවල්. මිනිසුන්ට සහනය සලසන දේවල්. රාගය ඡය කරන දේවල්. ද්වේෂය ඡය කරන දේවල්. මෝහය ඡය කරන දේවල්. ඔන්න ඔය දේවල් තමන්ගේ මුවින් පිට වෙන්නේ දැන්. ඒක නිසා මිනිස්සු බොහොම ප්‍රියයි තමයි. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයෝ පවා ප්‍රිය වෙනවා. මේ ධර්ම දේශනා කරනකොට ඇවිල්ලා මේ ධර්මය අහන්න. මොකද කන් නැති මිනිස්සු නෙමෙයි කන් තියෙනවා. ඇස් නැති අයත් නෙමෙයි අසුත් තියෙනවා. මේ කියන්නේ പ്രേත යෝනි වල ඉපදිච්ච අය නෙමෙයි පින්වතුනි. සතර අපායේ කිසිම කෙනෙකුට ධර්මය අහන්න බෑ. සතර අපායේ කිසිම කෙනෙකුට ඇඟට වැහෙන්නත් බෑ. මේ ආයත කියන්නේ ගන්ධබ්බ කියලා. මේ ගන්ධබ්බ කියලා කියන්නේ අර මරණයෙන් පස්සේ තවත් ශරීරයක් හොයමින් නැවතින පිරිස. අමනුෂ්‍ය කියලා වැහෙන්නේ ඔය කියන ගන්ධබ්බ කොට. ගන්ධබ්බ කියන අවස්ථාව හරිම දුක්ඛිත අවස්ථාවක් එක පැත්තකින් ගත්තාම. ඇයි? Tamanට අල්ලන්න ආසයි අල්ලන්න බෑ. නිකන් හිතලා බලන්න. අල්ලන්න ආසයි අල්ලන්න බෑ. අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ? නෑ මට අල්ලන්න ඕනේ. මට මගේම කියලා ශරීරයක් හදාගන්න විදිහක් නෑ දැන්. දැන් මොකද කරන්නේ? මගේම කියලා හදාගන්න විදිහක් නැති නිසා හදාගත්ත කෙනෙක්ගේ ඇඟට රින් ගන්න හදනවා. මේගොල්ලන්ට පුළුවන් බොහොම සියුම් ශරීරම වගේ. ඉන්දිකඩු තුනක් වගේ ශරීරම වවා ගන්න පුළුවන්. මේගොල්ලෝ කරන්නේ මොකද? ඔය කොහෙන් හරි තැනකින් කුසල මේ හදවතට ඇතුල් වෙනවා. මෙතන ඇතුල් වෙලා මෙහෙම ඇතුල් වෙලා ඉවර වෙලා මොකද වෙන්නේ? ස්නායු පද්ධතියට ගිහිල්ලා මෙහෙම කරලා දිගාරිනවා ඔක්කොම ටික. හරියට. අන්තර ගල වැහෙනවා. දැන් වැහුණා. දැන් අර ගන්ධබ්බය තමයි ඇතුලේ ඉන්නේ. දැන් මොකද වෙන්නේ? අර රාගික අදහස් තිබිච්ච ඔක්කොම පිටිමහ ගන්නවා. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති. ඔන්න ඔතනට එනවා දේවතා රක්칸ති. ඇයි? Taman දෙවියන්ට පවා මේ මෛත්‍රිය වඩනවා. ඇයි? සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා. ශෝක ගින්නෙන් මිදෙත්වා. පරිදේව ගින්නෙන් මිදෙත්වා. ජාති ගින්නෙන් මිදෙත්වා. ජරා ගින්නෙන් මිදෙත්වා. ඔය ආදී වශයෙන් 11 ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. පරම නිවනින්ම සැනසෙත්වා. ඔන්න ආර්ය මෛත්‍රිය වඩන. ඔය ආර්ය මෛත්‍රිය වල සියලු ලෝක සියලු සත්‍යය. සියලු ලෝක කියවන ලෝක තුනමයි. රූප ලෝක, රාම ලෝක, අරූප ලෝක ඔක්කොමයි. ඒක හැම සත්‍යයක්ම මේක වඩන්නේ. එතකොට ඒ තමන්ගෙන් පිටවන කිරණ සමුදා ඒ ජීවිත ආලෝකමත් කරනවා. එතකොට ඒ අය බොහොම ආසාවෙන් තමන්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. මේ කෙනා නිසා අපිට මොනතරම් දෙයක් වෙන්නේ කියලා. මෙන්න ඒක ආරක්ෂා කරන්න පටන් ගන්නවා. අන්න දේවතා රක්කන්ති. ඊළඟට නාස්ත අග්ගිවා විසංවා සත්තං වා කම. ගින්නේ වෙන අනුතුරු වලකින්. තියුණු උල් වලින්, තියුණු සැට් වලින් වෙන අනුතුරු වලකින්. වස විස දීලා. වස විස වලින් වෙන අනුතුරු වලකින්. ඊළඟට තුවටන් චිත්තං සමාධිය. ඉක්මනින් සිත සමාධිමත් වෙනවා. ඇයි? ඔබ මේ නිවන මූලික කරගෙන ඉන්න කෙනෙක්. නිවන මූලික කරගෙන අනිත් අයගේ නිවන පතන කෙනෙක්. ඒක නිසා ඔබගේ සිත ඉක්මනට සමාධිමත් වෙනවා. ඊළඟට මුඛවන්නෝ විප්පසීදති. මොකද්ද මේ මූණ හරිය පැහැපත් වෙනවා. ඔය මූණ පැහැපත් වෙන එක කිසිම පින්ජාතියක් ගන්න ගන්න පුළුවන් බැරි තරමට මූණ පැහැපත් වෙනවා. ඇයි ඒ? තමන්ගෙන් පිට වෙන කිරණද? තමන්ගෙන් පිට වෙන කිරණ ලෝකෙටම වැඩදායි කිරණ පිට වෙනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉනකොට මේ ලෝකෙට පොඩි තරම් සුවදායි කිරණ සමුදායක් පිට වෙන්නේ නැද්ද? රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉනකොට පොඩි තරම් කිරණ සමුදායක් පිට වෙන්නේ නැද්ද මේ ලෝකෙට වැඩදායි වෙන්නේ? එහෙනම් ඔබ තුලින් ඒක ඇති කරගන්න. ඔබ තුලින් මේ කිරණ පිට වෙනකොට මුලින්ම සූපත් වෙන තමන්ව. තමන්ගේ ලේ ධාතුව පිරිසිදු වෙන්නේ මුලින්. තමන්ගේ ලේ ධාතුව පිරිසිදු වෙගෙන එනකොට මොකද වෙන්නේ? අර මූණේ හැදෙන පිම්පල්ස් එන ඔක්කොම නතර වෙනවා. තමන්ගේ ලේ ධාතුව පිරිසිදු. වාපිච්චෙන් කෝප වෙන අවස්ථාවල් අඩු වෙනවා. එතකොට ලෙඩ රෝග අඩු වෙනවා. මුඛවන්නෝ විප්පතිදී මූණ පැහැය, හැමේ පැහැය හොඳ වර්ණවත් වෙනවා. ඒක අසම්මුල්ලෝ කාලං කරොති. ඔන්න වැදගත්ම දෙයක්. කාලං කරොති කියන්නේ කාලක්‍රියා කරනවා. මැරෙනවා. අසම්මුල්ලෝ. සිහි විකල් වෙන්නේ නැතුව මැරෙනවා. සිහි විකල් වෙලා මැරුණොත් මොකද වෙන්නේ? යන්න තරක් හිතා ගන්න බෑ. 30කට මොනවද ඉන්නේ? එතන තමයි ඌ කිල්ල උපදින්නේ මැරුණා. සිහි විකල් වුණා කියලා නැහැ. ඔන්න තමයි ඔන්න ටික තමයි වෙන්නේ. එන අසම්මුල්ලෝ කාලං කරොති. ඔය සිහි මුලා වෙලා මැරෙන්නේ නැහැ. බොහොම සිහියෙන් මැරෙන්නේ. ඇයි? හිත දියුණු කරලා තියෙන අවස්ථාවක් තියෙනවා. ආර්ය මෛත්‍රිය තුළ. මොකද තමන් ආර්ය මෛත්‍රිය වඩද්දි මොකද වෙන්නේ? තමන් නිවනට ටික ටික ලං වෙනවා. ලෞකික මෛත්‍රිය වගේ නෙමෙයි. ආර්ය මෛත්‍රිය වඩද්දි තමන් නිවනට ටික ටික ලං වෙනවා. ඊට පස්සේ උත්තරින් අපටි විද්‍යන්තෝ බ්‍රහ්ම ලෝකෝපව හෝති. යම් එකකින් මාර්ගඵල ලබන්න බැරි වුණා. අරහත් ලබන්න බැරි වුණා. මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකෙක ගිහිල්ලා උපදිනවා. හරිනේ. ආර්ය මෛත්‍රිය වඩුවොත් නේද ඕක වෙන්නේ? ලෞකික මෛත්‍රිය වඩුවාම කොහොමද නිවන් දකින්නේ? උත්තරින් අපටි විද්‍යන්තෝ. ඒ කියන්නේ උත්තරීතර අවස්ථාවක් ලබා ගන්න බැරි වුණා. කියලා බ්‍රහ්ම ලෝකවල උපදිනවා කියන්නේ. බ්‍රහ්ම ලෝකෙක උපදිනවා කියලා කියන්නේ රූපාවචර ධානයක් නේද? කාමයක් හිතට එන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? කාමයේ යටපත් කරනවා කියන හැඟීමෙන් නේද ඉඳලා තියෙන්නේ. කාමයේ යටපත් කරනවා කියන හැඟීමෙන් ඉන්නවා කියලා කියන්නේ ආර්ය මෛත්‍රිය නේද වඩලා තියෙන්නේ. මං කාමයෙන් කාම ගින්නෙන් නිදහස් වේවා, ද්වේෂ ගින්නෙන් නිදහස් වේවා, මෝහ ගින්නෙන් නිදහස් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිවනමයි ප්‍රාර්ථනා කරන්නේ. 11 මහා ගින්නලින් නිවිලා ගිහිල්ලා මේ නිවනම සාක්ෂාත් වේවා. අම්මට නිවන සාක්ෂාත් වේවා, තාත්තට නිවනම සාක්ෂාත් වේවා, මලගේ ඥාතීන්ටත් නිවනම සාක්ෂාත් වේවා. ඔන්න ඕකයි වඩන්නේ. මොන ඊට වඩා වඩන්න දෙයක් නැහැ. වඩන්න තියෙන හොඳම දේ තමයි දැන් වඩන්නේ. ඒක නිසා මේක මේ සූපත් කරන්න බෑ කොහොම කරන්නේ. ඉතින් මේක නිරෝගී වේවා කියනකට වඩා හොඳ නැද්ද? භව රෝගයෙන්ම නිදහස් වේවා කියලා කියන එක. මේ ලොකුම රෝගේ භව රෝගේ. සියලු ලෝක සියලු සත්‍යෝ මේ භව රෝගයෙන් නිදහස් වෙත්වා. අන්න ප්‍රාර්ථනාව. බලන්න මේවා විශ්වෙට නිකුත් වෙනවනම් 1000ක් සෙනගතින් මේ විශ්වයේ සූපත් වෙන්නේ නැද්ද කියන්නේ? අර මුලින් සූපත් වේවා කියපු කිරණේ තියෙන රාගය. මුලින් සූපත් වේවා කියපු එකේ තියෙන ද්වේෂය. ඒකේ මෝහය තියෙනවා. ඔය තුනෙන් තමයි කිව්වේ. රාගික අදහස. රාගය කියන එක විශ්වයට පිට වෙනකොට ඒක පිට වෙන විස කිරණයක් විදියට. ද්වේෂය කියන එක විශ්වයට පිට වෙනකොට ඒක පිට වෙන විස කිරණයක් විදියට. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔබ දැන් එහෙම නෙමෙයි. දැන් ඔබ රාගයේ බිඳු මාත්‍රයක් නැති දෙයක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක හරිය බලවත්. අලෝභ, අදේශ, අමෝහ සිත්විලි වලින් යම් කිසි ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉෂ්ට සිද්ධ වෙන්න තියෙන ඉඩ හරිය වැඩි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් මේ ආර්ය මෛත්‍රිය කියන එක වඩන්න තමන්න පුළුවන් හැම මොහොතකම වඩන්න. කවුද ගැරන්ටි කරන්නේ? කොහෙද ලියලා තියෙන්නේ? මොකුත් නැහැ.
ඉතින් මහා වල මේ නිකන් ඔහෙ පාවි ඉන්න තිරිස වගේ අපි. මේක ලේසි නෑ පින්වතුනි. ඒකයි මේ හැමතිස්සෙම කියන්නේ මේක අවබෝධ කරගන්න. ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන් නිසා තමයි මම කිව්වේ මේට වඩා දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. මේට වඩා දෙයක් මේ බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේකයි අපි අවබෝධ කරගන්න ඕනේ. දාන දෙන්න ප්‍රශ්නයක් නෑ. දන් දෙන එක හොඳයි. දාන සග්ගාස සෝපාන. මම එදත් කිව්වා දානය නෙමෙයි ස්වර්ගයට ඉනිමග වෙන්නේ. මොකද්ද? අතහැරීම. ඔබ කොච්චරක් අතහරිනවද ඒක තමයි ඔබ දිව්‍ය ලෝකෙට යන්නේ. අතහැරීමෙන් තමයි දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඔබ රූපය අතහැරිය කාමයේ අතහැරියොත් කොහෙද යන්නේ? කෙලින්ම යන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට. කාමයේම අතහැරියොත් සම්පූර්ණයෙන්. ඔබ රූපයත් අතහැරියොත් කොහෙද යන්නේ? අරූපාවචර බ්‍රහ්ම ලෝක වල. ඔබ අරූපයත් අතහැරියොත් කොහෙද යන්නේ? නිවනට. ඔබ කිසි දෙයක් ග්‍රහණය කරගත්තේ නැත්නම් ඔබ කෙලින්ම යන්නේ නිවනට. හොඳයි පින්තුනි. මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩමු. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ දුක්ඛ ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා පංචෝපාදානස්කන්ධ ගින්නෙන් මිදෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා අතරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාතිගින්නෙන් මිදෙත්වා. ජරාගින්නෙන් මිදෙත්වා. ව්‍යාධිගින්නෙන් මිදෙත්වා. මරණගින්නෙන් මිදෙත්වා. ශෝකගින්නෙන් මිදෙත්වා. පරිදේවයෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ දුක්ඛගින්නෙන් මිදෙත්වා. දෝමනස්සයෙන් මිදෙත්වා. උපායාසයෙන් මිදෙත්වා. යම්පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා. පංචෝපාදානස්කන්ධගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා. ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා. මෝහ බන්ධනයෙන් මිදෙත්වා. මාර බන්ධනයෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා. රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා. අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා. සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා. නිවනම නාතයි නිවනම වෙත්වා. නිවනම නාතයි නිවනම වෙත්වා. අතරීම නාතයි අතහැරීම වෙත්වා. නොයල්ම නාතයි නොයල්ම වෙත්වා. මිදීම නාතයි මිදීම වෙත්වා.
මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ දුක්ඛ ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යම්පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා පංචෝපාදානස්කන්ධ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන්
පරම සුවයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා අතරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම 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 වෙත්වා නිවනම නාතයි නිවනම